welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට ජූනි මාසෙත් ආවා. ජූනි මාසෙත් අපිට විශේෂයි පොසොන් පොයක් තියෙනවා. තව එනිෂාගේ උපන්දිනෙත් මේ මාසේ. ඉතින් කාලෙ ඉක්මනට ගෙවිලා දැන් එනිෂාට අවුරුදු 3කටත් ලබනවා මේ මාසේ. මම දැන් උයලත් ඉවරයි. කොළ කැඳ ටිකක් හදන්න කියලා හිතුවාද. ගොටකොළ තමයි හදන්න ඉන්නේ. ඉතින් ගොටකොළ ටිකක් කඩා ගන්නවා. ඕට්ස් ටිකක් ලිපේ තියලා. ඕට්ස් ටිකත් හොඳට තැම්පිලා දැන් කොටකොළ ටික සෝදලා පොල් ටිකක් එක්ක බ්ලෙන්ඩර් කරලා අරගෙන මේ ඉස්ම ටික තමයි දාන්නේ එකට. තව ලුණු ටිකකුත් දාගෙන පොඩ්ඩක් උතුර වෙලා ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් කැඳ එකත් හරි. උයලත් ඉවරුණාට විමල් ගෙනාව එකක් තිබුණා. මට හිතුණා එකෙන් වැඩි වැඩ නැතුව හොට් බටර් මෂ්රූම් එකක් හදන්න ඕන කියලා. ඉතින් හොඳට විමල් ටික කපලා සෝදලා ඒකට පිටරේකුත් දාලා කෝන් ෆ්ලවර් ටිකක් දාලා කහ කුඩු ටිකකුත් දාලා මෙහෙම හොඳට කලවම් කරගත්තා. තව එකට මෙහෙම ලුණු බී ලුණු රවුමට වගේ කපලා තක්කාලි ටිකක් ලොකුවට කපාගෙන මාළු මිරිස් එතකොට අමු මිරිස් සුදු ලුණු දෙකක් විතර කපලා ගත්තා. විමල් එක ගැඹුරු තලයේ මෙහි විදියට වැටලා ඒ ටික කොලේක අරන් තියාගත්ත ටිෂු එකක. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා සුදු ලුණු කරපිංච ටිකක් දාලා ඒ ටික පොඩ්ඩක් බෙදෙන්න තියලා ඒකට එකතු කරගත්තා අපි කපාගත්ත ලුණු ටික මාළු මිරිස් අමු මිරිස් තක්කාලි ඒ ටික දාගත්තා. ඒ ටික දාගෙන පොඩ්ඩක් තෙලෙන් ඒ ටික තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ ඒකට ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් තව කහ ඊට පස්සේ බටර් ටිකකුත් දාලා හොඳට කලවම් කරගත්තා. අන්තිමට තමයි අපි බෙදගත්ත විමල් ටික එකතු කරගත්තේ. තව මම මේකට සෝස් තක්කාලි සෝස් ටිකකුත් එකතු කරා. ඒක වීඩියෝ වෙලා නැහැ. මේක ටිකක් කළා වහලා තැම්බෙන්න තිබ්බා. හොට් බටර් මෂ්රූම් එක නම් හොඳට රසට තිබුණා. රස වගේම තමයි ගොඩාක් සුවඳයි බටර් එහෙම දාලා හදපු නිසා. ඉතින් මේක ගෙදරට කවුරු හරි ආපුවම අපිට ටක් ගාලා හදලා යාලට දෙන්න පුළුවන්. ගොඩාක් රසයි. ඉතින් බත් කාලේම ඉවර වෙලා කන්න කියලා පේර කඩා ගන්න තමයි මේ ආවේ. පේර ගෙඩි 3ක් 4ක් විතර පැහිලා තිබුණා. මේක කිලෝ පේර. කලින් නම් මේකේ පේර ගොඩාක් ලොකුවට හැදුනා. දැන් ඒකේ එන්න පේරේ ප්‍රමාණය ගොඩක් අඩු වෙලා මේක දැන් පැහිලානේ තියෙන්නේ. මේක තව ටිකක් ලොකු වෙනකන් ඉදෙන්න එහෙම තිබුණොත් මේකට පණුව වෙනවා, කන්න බැරි වෙනවා. ඒ නිසා ඉතින් මේ ගාන වෙනකොට අපි කඩලා කනවා.
පේර ටික අරන් ඇවිල්ලා හොඳට සෝදලා මේ විදියට කොටුවට පොඩිවට කපලා භාජනයකට දාගත්තා. මේක අපි කන්න ආසම මේ ලුණු ටිකකුයි තව ගම්මිරිස් ටිකකුයි දාලා කලවම් කරලා ඉස්සර පොඩි කාලේ එහෙමත් මෙහෙම කෑවා අඹ එහෙම. ඉතින් එහෙම කන්න තමයි මයි හස්බන්ඩ් ගොඩක් කැමති. ඉතින් හැම මාසෙම අපි ගෙදරට ග්‍රොසරි shopping යනකොට එහෙම මායි බබයි හස්බන්ඩ්ුයි අපි තුන් දෙනාම යනවා. ඉතින් මේ මාසේ නම් හරියට එහෙම shopping කරලා ගන්න බැරි වුණා බඩු ඔය යන එන වෙලාවේ එහෙම තමයි හස්බන්ඩ් ගෙනාවේ. ඉතින් මේ මාසෙත් මට ගොඩක් වෙලා හිටගෙන ඉන්න එහෙම අමාරු නිසා හස්බන්ඩ් තමයි shopping ගියේ. මම යාට ඕන කරන දේවල් ලියලා දුන්නා. එයා ඒ ටික අරගෙන අවිලා තිබුණා. Burning bright in the sky, feeling so high. Heat on my skin, feel the vibe, it's no lie. Every day I rise and shine like the sun. අද අවුවත් හොඳට පායලා තියෙන නිසා ගම්මිරිසුත් ඉවර වෙලා තිබුණේ කුඩු. මේ ටික හොඳට සෝදලා වීල ගන්න තමයි දැන් යන්නේ. මම හස්බන්ඩ්ට ග්‍රොසරි shopping යනකොට ඒ ලිස්ට් එකට දැම්මේ නෑ ගම්මිරිස් මේ ටික කුඩු කරගන්නවා කියලා හිතාගෙන. ඉතින් මේ ට්‍රේ එකට දැම්මේ මේ ට්‍රේ එක ඉක්මනට රත් වෙනවනේ. එතකොට මට පැයක් දෙකක් වගේ ඇතුළත මේ ටික හොඳට වීල ගන්න පුළුවන්. අපිට ඊත් වැස්සේ නැහැ. ඉතින් හස්බන්ඩ් වත්ත ටික සුද්ධ කරලා දැම්මා ඊයේ. අර මම ගිය වීඩියෝ එකේ පෙන්නුවේ මිරිස් පැල ටිකක්. ඉතින් ඒ ටිකත් තියෙන පෝච්චි වල වෙන වෙනම හදාගත්ත ටිකක්. තව ටිකක් ඒත් තියෙනවා හදන්න. අවුව තියෙන අතර ඉතින් ඔක්කොම අවුවෙන් කරගන්න වැඩ කරගන්න ඕනේ. ඉතින් රෙදි ටිකකුත් තිබුණා. ඒ ටිකක් සෝදලා වේලෙන්න දාගත්තා. ඉතින් මේ වෙනකොට ගම්මිරිස් ටිකත් හොඳට වේලිලා දැන් ඒ ටික කුඩු කරගන්න තමයි හදන්නේ. අම්මා යපු ජෙලි පැකට් දෙකකුත් පොඩි ජෙලි පැකට් දෙකක් තිබ්බ පාට වර්ග දෙකකින්. ඉතින් මම ඒ දෙකත් ඊයේ හදලා ෆ්‍රිජ් එකට දාලා තිබ්බා සෙට් වෙන්න. ඒ දෙකත් හොඳට සෙට් වෙලා දැන් මේ විදිහට පොඩි කොටු කපලා එක භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ දාගන්නවා. අද හස්බන්ඩ් අයිස් එකකුත් ගෙනත් තිබ්බා. ඉතින් අයිස් එක ජෙලි ටිකකුත් දාලා කාපුවම ගොඩාක් රසයි.
රෑට කන්න රොටි තමයි හැදුවේ. රොටි 4ක් තියෙන්නේ මැක්සිටත් එක්ක. ඉතින් අපි කන හැමදේම මැක්සිටත් දෙනවා චුට්ටක් හරි. ඉතින් හස්බන්ඩ්ට අද කන්න ඕන කිව්වේ ලුණු තෙල් දාලා. හස්බන්ඩ්ගේ ෆේවරිට් රොටි කනවා නම් අනිවාර්යෙන් එයාට ලුණු සම්බෝලයක් හදනවා මම. ඉතින් මේ ස්වීට් එක ඔයා කාලා තියෙනවද? ඉන්දියන් ස්වීට් එකක්. අපිත් මේක අහම්බෙන් තමයි දැකලා ගත්තේ. බලාජි එකේ තෝසි කන්න කිපෙලාගේ කවුන්ටරේ තිබිලා ගත්තේ දැකලා. හරිම රසයි. මේක කරඳ මුංගු රස එකක්. එක ෆ්ලේවර් වලින් තියෙනවා. වැඩි කවුරුත් කාලා නැතුව ඇති. ඉන්දියන් ටැමිල් කඩවල් වල තමයි ගන්න තියෙන්නේ. මම අනිත් කඩවල් වල දැකලා නැහැ මේක තියෙනවා. අද හස්බන්ඩ් මැච් එක බලනවා. ඉතින් මැච් එක බලන්න මම නම් ගොඩක් ආස නැහැ. ඒ වුණාට ටිපි ටිප් එකකුත් තිබුණා. එයත් එක්ක එකත් කන ගමන් මැච් එකක් ටිකක් බැලුවා.